හරිද? එළියට නිකන් සුදු ආටෝපයට ඇඳගෙන හෙන්න සුදීමතුන් වගේ හැසිරෙමින් හිටපු අය ගේ ඇතුලේ ගෑනිට සලකපු විදිහ මොකක්ද කියන එක, වෛවාහක භාර්යාවට, දරුවන්ට, විශේෂයෙන්ම දැරියන්ට සලකපු ආකාරය මොකක්ද කියන එකත් මේ ලියුමේ එළියට පනිනවා. ඒ වගේම තමයි කුල ප්‍රශ්නය පිළිබඳව කතන්දරේ එහෙම තිබුණා. අය කසාද බඳින්න ගියා. මේකට විරුද්ධ වෙච්ච ප්‍රධාන ප්‍රශ්නය බ්ලා 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 කුල ප්‍රශ්නයක් තියෙන බවත් කියන්න ගන්නවා. ඊළඟට කියලා තිබ්බ එකක් තමයි මේ අර කවුද ආශක්කිගේ දික්කසාද නඩුව. ඒකෙදී කෝටි 500ක් මිලියන 500ක් දිල්ලපු එකක් ගැන කතා කරනවා. මිසක් ඇත්තට මේ කෝටි 2ක වන්දියක් තමයි ගෙව්වේ. ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ. මේ මාර ප්‍රශ්නේ. ඊට පස්සේ අයියා හොයාගත්තේ හම්බ කරපු විදිහ මොකක්ද කියලා මේ වගේ ප්‍රශ්න කරනවා වගේ ඒවා. අයියා හිරේ ගියේ කැරම් බෝඩ් බෙදලා අයියා බෙදුවා කියන අයියා මේකෙන් වෙන මොකක්ද එකක් වාචිකව ඉල්ලපු එක විතරයි කරුවේ. මේ අහ කැන කැටයකට තමයි අයියා මේ ගිහින් තියෙන්නේ. මේ පෙරකදෝරුව දැන් තාක්ෂණික දෝෂ හොයනවා. නීතිඥයෝ මගේ මල්ලිත් නීතිඥයෙක්. හැබැයි මම නීතිඥ කියලා ලියා ගන්න දන්නෙත් නැහැ. අනේ මන් දන්නේ ඒක ඇතුලේ තියෙන පණිවිඩය තමයි අතරම කියන්නේ තේනවනේ මිනිස්සු කියනවනේ නිකන් අනේ අපි නම් පොඩි කාලේ නම් පොලිසියකට උසාවියකට ගිහිල්ලවත් නැහැ අප්පා. මේ අතිශයින් ප්‍රථම වතාවටම තමයි මේ උසාවියකට පොලිසියකට ආවේ වගේ එකක් සංඥා කිරීම පිණිස තමයි ඔය කියන්නේ අනේ මම නම් මුකුත් දන්නේ මම මේ නඩු හබ ගැන උසාවි ගැන පොලිසිය ගැන කොච්චර නොදන්නවද කියනවා නම් මම නීතිඥ කියලා ලියා ගන්නවත් දන්නේ නැහැ කියලා ලියුමේ තියෙනවා. නිහිරෙන් නිදහස් වෙනකොට 81ක් වෙලා තියෙලු. මහින්ද මහත්තයාත් හොරෙක් නෙමේ. අරකයි මේකයි කියලා මේ එන හැල්ලක් ඊටාම දුක් අඳුන ගීතයක් සෙනානිට